සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මේ ලංකාවේ අධ්‍යාපනය අලුත් කරන YouTube නාලිකාව chat එකට. ඉතින් මම සජීව මීපගේ අපි අදත් ඔයාලට අරගෙන ආව වීඩියෝ එකක්. අපි හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. විශේෂයෙන්ම ඔයාලා ලංකාවේ තියෙන විදේශ විශ්වවිද්‍යාලයක පාඨමාලාවකට ජොයින් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ලංකාවේ බොහෝ විදේශ විශ්වවිද්‍යාල ඔවුන්ගේ කෝසස් සහ ඩිග්‍රීස් ඔෆර් කරනවා. ඉතින් තෝරා ගැනීමට විශාල ප්‍රමාණයක් කෝසස් තියෙනවා සහ අවස්ථා තියෙනවා. ඉතින් අපි හිතුවා ඔයාලා මේ වෙනකොට සමහර විට ගිහිල්ලා දැනටම ගිහිල්ලා ඇති විශ්වවිද්‍යාලයක් බලන්න. එහෙම නැත්නම් යන්න හිතාගෙන ඉන්නවා ඇති. ඉතින් මෙන්න මේ වගේ වෙලාවක ඔයාලා එවැනි විශ්වවිද්‍යාලයකට ගියොත් එහෙම ඔයාලා මොනවද බලන්න ඕන කියන කාරණා. මොකද මේ ගොඩාක් වෙලාවට අපි තීරණ ගන්නේ මාකටිං දිහා බලලා එහෙම නැත්නම් ලස්සන සෝෂල් මීඩියා වල යන ඇඩ්ස් එහෙම නැත්නම් ලස්සන බැනර්ස් පෝස්ටර්ස් බලලා තමයි අපි තීරණය කරන්නේ. ඉතින් එහෙම නැතුව ඔයාලා හරියටම තීරණයක් ගන්න මොන වගේ දේවල්ද කන්සිඩර් කරන්න ඕන කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. හරි. පළවෙනිම දේ තමයි ඔයාලා කරන්න ඕන. ඔයාලා බලන්න ඕන මේ යුනිවර්සිටි එකේ මේ කෝසස් වලට අදාළව සහ යුනිවර්සිටි එකට අදාළව මොනවද තියෙන accreditation and recognition කියලා. අපි සිංහලෙන් මේකට කියනවා අනුමත කිරීම සහ පිළිගැනීම කියලා. ඉතින් accreditation and recognition කියන එක යුනිවර්සිටිස් වලට එහෙම නැත්නම් මේ කෝසස් වලට ඉතාම වැදගත් එකක්. ඉතින් මේකෙදි ඔයාලා ඉස්සෙල්ලම බලන්න ඕන දේ තමයි ඔයාලා මේ බලන්න යන foreign university එකට මොකක්ද තියෙන recognition එක සහ accreditation එක කියලා. ඒක ඔයාලට ඉතාම ලේසියෙන් කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ යුනිවර්සිටීස් රෙජිස්ටර් වෙලා තියෙනවා ඉන්ටර්නැෂනල් හයර් එඩියුකේෂන් ඩේටාබේස් එකේ. මේ ඩේටාබේස් එක මැනේජ් කරන්නේ ඉන්ටර්නැෂනල් ඇසෝසියේෂන් ඔෆ් යුනිවර්සිටීස් කියලා සංවිධානයක්. ලංකාවත් මේකේ එක් කොටස්කාරයෙක්. එතකොට මේ ඇසෝසියේෂන් එකේ රටවල් 196කට අදාළව යුනිවර්සිටීස් 20000ක් විතර තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ඩේටාබේස් එකට ගිහිල්ලා මේ ඔයාලා තෝරගන්න යන යුනිවර්සිටි එක මේ කියන ඩේටාබේස් එකේ තියෙනවද කියලා බලන්න. ඉතින් එහෙම ඒ යුනිවර්සිටි එක තියෙනම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් එක තමයි ඔයාලට පුළුවන් තව මේ වගේම ඇසෝසියේෂන් එකක් තියෙනවා Commonwealth Universities Association කියලා. එයාලගේ තියෙනවා Commonwealth Universities Yearbook කියලා ඩේටාබේස් එකක්. ඒකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාලා මේ බලන්න යන ඔයාලා නැත්තම් මේ එන්රෝල් වෙන්න හිතන යුනිවර්සිටි එක මේ ඩේටාබේස් එකේ තියෙනවද කියලා බලන්න. ඉතින් මේ කියන යුනිවර්සිටිස් වලට ඔටෝමැටික් රෙකග්නිෂන් එකක් හම්බ UGC එක වෙනම ඇප්‍රූවල් එකක් දෙන්නේ නැහැ. ඒක පොඩි වැරදි අදහසක්. මේක ඔයාලා මුලින්ම පැහැදිලි කරගත යුතුයි. ඊළඟට ඔයාලා දැනගන්න ඕන දේ තමයි ලෝකල් පාර්ට්නර්. එහෙම නැත්නම් මේ ඔයාලා ගන්න යන ෆොරින් යුනිවර්සිටි එකට අදාළව ඉන්න ලෝකල් පාර්ට්නර් සහ ඉන්ටර්නැෂනල් යුනිවර්සිටි එක අතර MOU එකක් තියෙනවා. එහෙනම් අපි කියන Memorandum of Understanding. මේ වගේ ගිවිසුමක් තියෙනවා. ඒ ගිවිසුමේ කොපියක් සමහර වෙලාවට ඔය යුනිවර්සිටිස් වල ගියාම අපි දැකලා තියෙනවා, පේන්නක් තියෙනවා. සමහර වෙලාවට ඔවුන්ගේ වෙබ්සයිට් එකෙන් ඔයාලට බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ ඩිස්කෂන් එක කරන වෙලාවට එයාලගෙන් ඒකේ කොපි එකක් ඉල්ලා හිටින්න පුළුවන්. මේක ඉතාම වැදගත් එකක්. මොකද මේ ලෝකල් පාර්ට්නර්ට බලයක් ලැබෙනවා, යම්කිසි පැවරීමක් ලැබෙනවා මේ අර ෆොරින් යුනිවර්සිටි එකෙන් ශිෂ්‍යයන්ව බඳව ගන්න. ඉතින් යම්කිසි ගැටලුවක් ඇති වුණොත් මේක ඉතාම වැදගත් එකක්. ඔයාලාගේ ආරක්ෂාව සහ ඔයාලා කරන ඉන්වෙස්ට්මන්ට් එකට ඉන්ජිනියරිං ඇසෝසියේෂන් එක එහෙම නැත්නම් මෙඩිකල් කවුන්සිල් එක මේ වගේ ප්‍රොෆෙෂනල් බොඩීස් මේ කෝස් එක පිළිගන්නවා. එතකොට මේකත් ඔයාලට පුළුවන් ඒ කියන ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන්ස් නැත්නම් බොඩීස් වලට කතා කරලා අහන්න පුළුවන්. ඊළඟට ඔයාලා මේ එන්රෝල් වෙන්න යන කෝස් එකට අදාළ ආයතනෙනුත් අහන්න පුළුවන් මේ කියන කෝසස් පිළිගන්නවද, මොන වගේ පිළිගැනීමක් තියෙන, මොන වගේ ප්‍රොෆෙෂනල් බොඩීස්ද එයාලාගේ කෝස් එක ඇක්සෙප්ට් කරන්න කියලා. ඉතින් මෙන්න මේ කියන accreditation and recognition process ටික දැන ගැනීම ඉතාම වැදගත්. දෙවනුව ඉතාම වැදගත් දෙයක් තමයි quality of the local institution. මොකද foreign university එකක් මේ course එක offer කරාට local institute එක තමයි මේ course එක deliver කරන්නේ. ඉතින් මෙතනදී ඔයාලා බලන්න ඕන
ලෝකල් මේ ඉන්ස්ටිටියුෂන් එකේ තියෙන facilities and infrastructure. මෙතනදී ඔයාලා බලන්න ඕන මොනවද තියෙන ෆිසිකල් අවකාශයන්, ඊළඟට libraries, labs මේ කියන දේවල් ඒ කෝස් එකට අදාළ අපි ඔයාලා බයෝමෙඩිකල් සයන්ස් කරන්න යනකොට එතකොට ඒකට අදාළ labs, ඒකට අදාළ අනිත් උපකරණ මේ දේවල් අවශ්‍ය ප්‍රමාණයෙන් තියෙනවද? ඒ පිළිබඳව ඔයාලා සැහැීමකටපත් වෙනවද? ඊට එක teaching quality. ඉතින් මේ ඉන්න lecture panels වල qualifications, experience, එයාලගේ background මේ වගේ දේවලුත් දැනගන්න වැදගත් එකක් තමයි විශේෂයෙන්ම ඔයාලට personal student support එක ඉතාම වැදගත් එකක්. academic advising, ඊට පස්සේ ඔයාලා course එක කරගෙන යද්දි වෙනත් ගැටලු වලට, ඊට පස්සේ වෙන extra curricular activities මේ වගේ දේවල් වලට එයාලගෙන් එහෙම නැත්නම් මේ ආයතනයේ මොන වගේ සපෝට් එකක්ද දෙන්නේ? මොකද සමහර ආයතන තියෙනවා අපි දන්නවා ළමයි බඳව ගන්නවා, නමුත් එහෙම ලොකු ස්ටුඩන්ට් සපෝට් එකක් එහෙම සහයෝගයක් නැහැ. ළමයින්ට සිද්ධ වෙනවා තමන්ම මහන්සි වෙලා කරගන්න. ඊළඟට දේ තමයි ලර්නින් එන්වයරන්මන්ට් එක. මේ කියන ආයතනේ මොන වගේ ලර්නින් එන්වයරන්මන්ට් එකක්ද තියෙන්නේ? ලර්නින් එන්වයරන්මන්ට් කිව්වම මේකේ තියෙන්න පුළුවන් කල්චර් එක, ඊට පස්සේ එතන පුද්ගලයෝ ගනුදෙනු කරන විදිය, ස්ටාෆ් එක ෆ්‍රෙන්ඩ්ලිද, මේ වගේ දේවල් ගැනත් ඔයාලා බලන්න ඕන. මොකද සමහර වෙලාවට ඔයා කෝස් එකට ජොයින් වුණාට පස්සේ ඔයාලට තේරෙන්න පුළුවන් මේ එන්වයරන්මන්ට් එක මට ටිකක් හරියන්නේ නැහැ. සමහර විට අඳින පළඳින විදිය, එලා කතා කරන විදිය, වැඩ කරන විදිය, ඒක වෙනම ලෙවල් එකක් වුණොත් සමහර විට ඔයාට ඒකට මැච් වෙන්න බැරි වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ කරුණුත් ඉතාම වැදගත් ලංකාවේ තියෙන ෆොරින් යුනිවර්සිටි එකක් ඔයා තෝරගන්න යන්න. ඊළඟට දේ තමයි තුන්වෙනුව ප්‍රෝග්‍රෑම් ඩිලිවරි ඇන්ඩ් කන්ටෙන්ට්. එතකොට වැදගත්ම දෙයක් තමයි කාරිකියුලම් එක. අපි දන්න ඕනම ඩිග්‍රී එක ප්‍රධාන එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් එකේදී ප්‍රධාන දෙයක් තමයි කාරිකියුලම් එක. ඉතින් මේ කාරිකියුලම් එක කොහොමද ඩිලිවර් කරන්නේ? මේක ලයිසන්ස් එක තියෙන කාරිකියුලම් එකක්ද? එහෙම නැත්නම් වැලිඩේටඩ් කාරිකියුලම් එකක්ද? ලයිසන්ස් කාරිකියුලම් කියන්නේ UK යුනිවර්සිටි එකක්. එහෙම නැත්නම් ඕස්ට්‍රේලියන් යුනිවර්සිටි එකක්. මෙහි ඩිග්‍රිය ඩිලිවර් කරනකොට එයාලා ලෝකල් පාර්ට්නර්ට ලයිසන්ස් එකක් දෙනවා මේ කාරිකියුලම් එක ඩිලිවර් කරන්න. එහෙම නැත්නම් ලෝකල් පාර්ට්නර් ඩිවලොප් කරන කාරිකියුලම් එකක් ෆොරින් යුනිවර්සිටි එක වැලිඩේට් කරලා ඒකේ අවසානයේට ඔබ ලබා ගන්න ක්‍රෙඩිට් ප්‍රමාණය පිළිගන්නවා ඩිග්‍රී එකට හරි ඔවුන්ගේ ඊළඟ පාඨමාලාවේ ඊළඟ මට්ටමට යන්න. ඉතින් මේ කියන ඇරේන්ජ්මන්ට් එක මොකක්ද කියන එක ගැන ඔයාලා අනිවාර්යයෙන්ම අදහසක් ගන්න ඕන. ඊළඟට වැදගත්ම දෙයක් තමයි ආයේ ටීචින් මෙතඩ්ස්. මොනවද උගන්වන ක්‍රමවේද? lectures විතරද, assignments, ඊළඟට exposure visits, industry placement මේ වගේ ඊළඟට presentation මේ වගේ මොනවද එයාලා පාවිච්චි කරන teaching methodologies කියන එකත් වැදගත් දෙයක්. ඊළඟට තමයි mode of study. mode of study කියන්නේ මේක full timeද, part timeද, එහෙම නැත්නම් blendedද, hybridද මොන වගේ ක්‍රමවේදයක්ද පාවිච්චි කරන්න කියන එක ඔයා දැනගන්න ඕනේ. මේකත් ඉතාම වැදගත්. මොකද ඔයා හිතන්නකෝ ඔයා දුර ටවුන් එකේ ඉඳලා නුවර ඉඳලා කොළඹට එනවා කියලා මේ කෝස් එක කරන්න. එතකොට මේ වගේ දේවල් දැනගෙන ඉන්න එක ඉතාම වැදගත්. ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න ඕන ඔයාලව රෙජිස්ටර් කරන්නේ කොහොමද කියලා. එතකොට මේ ෆොරින් යුනිවර්සිටි එක යටතේද ඔයාලා රෙජිස්ටර් කරන්න කියලා ඔයා ලෝකල් පාර්ට්නර්ගෙන් අහලා දැනගන්න ඕන. මොකද ඔයා යුනිවර්සිටි එකක් යටතේ රෙජිස්ටර් වුණොත් තමා ඔයාලට ෆොරින් යුනිවර්සිටි එක ඔයාලට වගකීමක් ගන්න. ඒක දේ තමයි. හතර වෙනුව cost factor. ඉතින් තමයි ඔයාලා අහන්න ඕන දේ තමයි tuition fee එක. tuition fee එක කිව්වම මේ tuition fee එකේ තියෙන කොටස් installment wise ගෙවන්න ඕනද? කොහොමද ගෙවන්නේ? එතකොට පවුම් වලින්ද ගෙවන්නේ, රුපියල් වලින්ද ගෙවන්නේ, මේ සියල්ල ඔයාලා මුලින් දැනගන්න ඕන. ඒක තමයි මේ additional fees මොනවද කියලා අහලා දැනගන්න එකත් ඉතාම වැදගත්. උදාහරණයක් විදියට registration fees, ඊළඟට මොනවා හරි library fees, අනිත් material fees මේ වගේ fees තියෙන ඒවා දැනගන්න එකත් ඉතාම වැදගත්. එතකොට ඔයාට හරියට ඔයාගේ financial planning එක කරගන්න පුළුවන්. හැම hidden cost එකක්ම ඔයාලා හරියට cover කරගන්න. අවසාන වශයෙන් මේ costing වලට අදාළ නැත්නම් pricing වලට අදාළව ඔයාලා අනිවාර්යෙන්ම අහන්න මොන හරි scholarships තියෙනවද, discount තියෙනවද මේ වගේ ඒවා ඉතාම වැදගත්. අවසාන වශයෙන් පස්වෙනුව අරගත් දෙයක් තමයි career prospects and recognition. එතකොට ඩිග්‍රී එකක් කරාට පස්සේ මොනවද තියෙන
career pathways මොනවද තියෙන career prospects මේවා අනිවාර්යෙන්ම අහන්න ඕනේ. දැන් ඔයා කරන්නේ biomedical science නම්, ඔයා කරන්නේ IT නම්, ඔයා කරන්නේ engineering නම් ඊට අදාළව යම්කිසි නිශ්චිත තොරතුරු ප්‍රමාණයක් ඔයා මේ ආයතනයෙන් අහන්න මොන මේ කෝස් එක කරාම මොන වගේ දේවල්ද කරන්න පුළුවන්. ඉතින් මේකත් ඉතාම වැදගත්. මොකද ඔයා කෝස් එක කරාට පස්සේ ඔයා ජොබ් මාකට් එකට යනකොට ඔයාට ජොබ් එකක් හොයාගන්න බැරි නම්, ජොබ් එකක් නැත්තම් ඒ වගේ තැනකදී ඔයා අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. අනිත් දේ තමයි මේ කෝස් එක through ඔයාට හම්බ වෙන ඉන්ඩස්ට්‍රි එක්ස්පෝෂර් එක මොකක්ද? ඔයා ඒ ආයතනින් අහන්න ඕන ඉන්ඩස්ට්‍රි ප්ලේස්මන්ට් තියෙනවද? එහෙම නැත්නම් ඉන්ටර්න්ෂිප්ස් තියෙනවද? ගිහිල්ලා ඉන්ඩස්ට්‍රි එකත් එක්ක එන්ගේජ් වෙන්න මොනවද තියෙන ඔපචුනිටිස්? ළඟට කැරියර් ෆෙයා, කැරියර් ගයිඩන්ස් මේ වගේ දේවල් ගැන අනිවාර්යෙන්ම ඔයා සොයා බැලීමක් කරන්න අවශ්‍යයි. අපි හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලත් එහෙම හිතනවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, ඒ වගේම අපේ channel එක subscribe කරන්න. ඊට අමතරව ඔයාලා මේ වගේ පාත් එකක් ගන්න හිතන් ඉන්නවනම් පෞද්ගලික අධ්‍යාපනය හරහා ඔයාලගේ ජීවිතේ ගොඩනගා ගන්න අධ්‍යාපන මාර්ගයක් තෝරගන්න හිතනවනම් ඒකට ඔයාලට හරියට උපදේශයක් ගන්න, අදහසක් ගන්න, විශ්වාසවන්ත දෙයක් කතා කරන්න කෙනෙක් නැත්නම් එහෙම අවශ්‍යතාවයක් තියෙනවා අපිට පුළුවන් ඒ සේවාව ඔයාලට සපයන්න. පහළ description box එකේ තියෙනවා අපේ WhatsApp number. ඔයාලා අපේ WhatsApp number එකට message එකක් එවන්න. අපි කැමතියි ඔයාලා එක්ක සම්බන්ධ වෙලා ඔයාලට උදව් කරන්න පුළුවන් කොහොමද කියලා ඒ discussion එක ගොඩනගන්න. නිවැරදි මාර්ගයක් තෝරගන්න ඔයාලට ජීවිතය ජය ගන්න මේ පෞද්ගලික අධ්‍යාපනය ඊටාම හොඳ මාර්ගයක්. ඉතින් අපි ගිහිල්ලා එන්න ඔයාලට සුබ දවසක්.